කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලිපිගොනු එක්කෝ විනාශ කිරීම එහෙම නැත්නම් සංරක්ෂණය කිරීම කියන දේ. ලේඛන අපහරණය කියලා කිව්වහම මේකේ ලිපිගොනු විනාශ කිරීම කියන එක පමණක් නෙමෙයි. අපිට කාර්යාලීය සෑම ලිපිගොනුවක්ම හෝ ලේඛනයක්ම විනාශ කරන්න බෑ. මොකද විනාශ නොකළ යුතු ලිපි ලේඛන තියෙනවා. ඒවා අපි ආරක්ෂිතව පවත්වා ගන්න ඕනේ. නියමිත නීතිවලට අදාළව නියමිත කාල සීමාවන් ඉක්මවා ගිහිල්ලා තියෙනවා නම් විනාශ කරන්න පුළුවන්. හැබැයි නියමිත ක්‍රමවේදය අනුව. අන්න ඒක ගැනත් අපි ඊළඟට කතා කරමු. මේ ලේඛන අපහරණය ගැන කතා කරනකොට වැදගත් වෙන නීති දෙකක් තියෙනවා. එකක් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත. අනිත් එක 1981 අංක 30 දරන පනතින් සංශෝධිත 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනත. නීති දෙකක්. පනත් දෙකක්. මෙන්න මේ දෙක අදාළ වෙනවා ලේඛන අපහරණය කිරීම සම්බන්ධයෙන්. තොරතුරු දැනගැනීමේ පනත යටතේ සඳහන් කරලා තියෙනවා 2016ට කලින් නිර්මාණය කරපු ලිපිගොනුවක් නම් වර්ෂ 10ක් පවත්වා ගත යුතුයි. 2016ට පස්සේ ලිපිගොනුවක් හෝ ලේඛනයක් නම් වර්ෂ 12ක් විනාශ නොකර පවත්වා ගත යුතුයි. එහෙමනම් හොඳට මතක තියාගන්න කාර්යාලීය ලිපිගොනු ලේඛන අවම වශයෙන් දැන් මේ 2025 නේ අවම වශයෙන් වර්ෂ 12ක් පවත්වා ගන්න ඕනේ. 12ක් යනතුරු විනාශ කරන්න බෑ. ඊළඟට වර්ෂ 12ක කාලයක් ඉක්ම ගියාට පස්සේ අපිට ලේඛන අපහරණය කිරීමේදී විනාශ කිරීමට අදාළ ලිපි ලේඛන තෝරා ගැනීමට අවධානය යොමු කරන්න පුළුවන්. ලේඛන ආරක්ෂක පනතට එතෙන්දී අවධානය දීලා ඒ ලේඛන ආරක්ෂක පනතට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් තියෙනවා. ඒ ගැසට් නිවේදනයේ පොදුවේ රාජ්‍ය ආයතනවල තිබිය හැකි ලිපිගොනු ලේඛන වර්ග 300ක පමණ ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා. ඒ සෑම ලේඛනයක් ඉදිරියෙන්ම එම ලේඛනය විනාශ කළ හැකි කාල සීමාව කුමක්ද කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඇතැම් ලේඛන ඉස්සරහින් ඉදිරියෙන් විනාශ නොකළ යුතුය කියලා සඳහන් කරලා තියෙනවා. එහෙමනම් අන්න ඒ ගැසට් නිවේදනය ඒ ලේඛන ආරක්ෂක පනතට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනය අපි පරිශීලනය කරන්න ඕනේ ලේඛන අපහරණය කිරීම කියන කාරණේදී. එතෙන්දී අපිට තෝරගන්න පුළුවන් අපේ ලේඛනාගාරයේ තියෙන රෙකෝඩ් රූම් එකේ තියෙන මේ ලිපිගොනු විනාශ කිරීමට අදාළ කාලය සම්පූර්ණ කරලාද නැද්ද කියන එක. ඔන්න ඕකෙදී මම කිව්වා සමහර ලිපි ලේඛන ඉස්සරහින් තියෙනවා විනාශ කර හැකි කාලය අවුරුදු 25කට පසු. අවුරුදු 40කට පසු. ඒ වගේ. එතකොට මේක යම්කිසි නඩු කටයුත්තකට අදාළ වෙනවා නම් විනාශ කරන්න බෑ. මේක විගණන කටයුත්තකට අදාළ වෙනවා නම් එහෙම නැත්නම් වෙනත් යම්කිසි විමර්ශනයකට රාජ්‍ය සේවයේ සිදු වෙන මූලික විමර්ශන විධිමත් විමර්ශන එහෙම නැත්නම් යම්කිසි කොමිෂන් සභා විමර්ශනයකට ඒ වගේ යම්කිසි විමර්ශනයකට අදාළ වෙනවා නම් ඒ ලිපිගොනු වර්ගයට අදාළ කාල සීමාව ඉක්මවලා තිබුණා වුණත් ඒක විනාශ කරන්න බෑ. ඒ වගේම මං කුවාර ගැසට් නිවේදනයේ තියෙන ලේඛන සමහර ලේඛන ඉස්සරහින් ඒවා විනාශ නොකළ යුතුය කියලා සඳහන් කරලා තියෙනවා. අන්න ඒ විනාශ නොකළ යුතුය කියලා සඳහන් වෙලා තියෙන ලේඛන විනාශ කරන්න බෑ. එහෙමනම් මොනවද මේ විනාශ නොකළ යුතු ලේඛන කියන දේ සහ ලිපි ලේඛන විනාශ කිරීමට අනුමැතිය ගත්තට පස්සේ ඒ සම්බන්ධයෙන් සකස් කරන ලේඛනය මොකක්ද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරමු. මේ තියෙන්නේ විනාශ කර දැමූ ලේඛන සම්බන්ධ රෙජිස්ටරය. මම අර මුලින් සඳහන් කරපු ගැසට් නිවේදනයේ ලිපි ලේඛන ඉදිරියෙන් බලලා විනාශ කිරීමට අදාළ කාලය ඉක්මවලා තියෙනවා නම් එවැනි ලිපිගොනු ලේඛන අපිට ඔන්න විනාශ කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට තෝරගන්න පුළුවන්. තෝරාගෙන ඒකේ ලේඛනයක් ලිස්ට් එකක් සකස් කරලා මේ සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අමාත්‍යාංශයක අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබා ගන්න ඕනේ. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අනුමැතිය ලබා ගන්න ඕනේ. ලිඛිත අනුමැතිය ලබා ගත යුතුයි. ඒ ලිඛිත අනුමැතිය ලබා ගත්තට පස්සේ මෙන්න මේ ආකාරයේ රෙජිස්ටර් එකක් සකස් කරන්න ඕනේ. මොනවද මේ
විනාශ කර දැමීමට අනුමැතිය දුන්න ලේඛන සම්බන්ධයෙන් සකස් කරන රෙජිස්ටර් එකට ඇතුළත් කළ යුතු කරුණු වෙන්නේ. එකක් ඒ විනාශ කිරීමට අනුමැතිය ලබාගත්තු සෑම ලේඛනයක් සම්බන්ධයෙන්ම එම ලේඛනයේ එහෙම නැත්නම් ලිපි ගොනුවේ අංකය හා දිනය. විෂය. එහෙම නැත්නම් ඒ ගොනුවේ නම. ඊට අදාළ කාල පරිච්ඡේදය. ගොනුව කවද්ද ආරම්භ කරේ කවද්ද කටයුතු අවසන් වුනේ. අඩංගු කරුණු පිළිබඳ සාරාංශයක්. කෙටි. විනාශ කර දැමීමට බලය දුන් ලිපියේ යොමුව. මම කලින් සඳහන් කරා මේ අනුමැතිය ලබා ගැනීම ලිඛිතව කරන්න ඕනි කියලා. අන්න ඒ බලය ඒ අනුමැතිය ලබාගත්තු ලිපියේ අංකය සහ දිනය සඳහන් කරගන්න ඕනි. ඊළඟට විනාශ කර දැමූ පිළිවෙල විනාශ කර දැමූ දිනය. ඔන්න ඔය කරුණු අඩංගු රෙජිස්ටර් එකක් සකස් කරලා අර අනුමැතිය ගත්තු සෑම ලේඛනයක් සම්බන්ධයෙන්ම මේ තොරතුරු මේ රෙජිස්ටරේ ඇතුළත් කරන්න ඕනේ. අපි හිතමු අපි 500ක් ලිපිගොනු 500ක් විනාශ කිරීමට අනුමැතිය ගත්තා කියලා. එහෙමනම් ඒ 500ම මේ රෙජිස්ටර් එකේ ඇතුළත් කරගන්න ඕනේ. කරලා මේ රෙජිස්ටර් එක විනාශ කරන්න බෑ. කවදාවත් විනාශ කරන්න බෑ. මේ රෙජිස්ටර් එක ප්‍රවේශම් කරලා තියාගන්න ඕනේ. තියාගෙන අර අනුමැතිය ලබාගත්තු ලිපිගොනු ටික ලේඛන ටික ඒ අනුමත කරන ලද ක්‍රමය අනුව විනාශ කරන්න පුළුවන්. මම කිව්වා ලේඛන ආරක්ෂක පනත සමග නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ ඇතැම් ලේඛන ඉස්සරහෙන් විනාශ නොකළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා කියලා. ඒ විනාශ නොකළ යුතු බවට සඳහන් ලේඛන තමයි ආයතන සංග්‍රහයේ 28 පරිච්ඡේදයේ 9.8 වගන්තිය යටතට එකතු කරලා තියෙන්නේ. ඔබට එක්වර ගැසට් නිවේදනයේ එහෙම නැත්නම් ආයතන සංග්‍රහයේ 28 පරිච්ඡේදයේ 9.8 වගන්තිය යටතේ සඳහන් ලේඛන ලැයිස්තුව කියවීමෙන් හඳුනා ගන්න පුළුවන් විනාශ නොකළ යුතු ලේඛන මොනවද කියලා. ඒවා තමයි එකක් 1948 ලංකා පාර්ලිමේන්තුව පිහිටුවීමට පෙර යටත් විජිතබාර ලේකම් කාර්යාලය සමග ගනුදෙනු කළ ලිපි. තව එකක් දෙපාර්තමේන්තුවක් ප්‍රතිෂ්ඨාපනය, සංස්ථාපනය, පරිපාලනය, නිලධාරීන් පත් කිරීම, දෙපාර්තමේන්තුවක් අවසන් කිරීම, එහෙම නැත්නම් ආයතනයක් වසා දැමීම වැනි දේවල් සම්බන්ධයෙන් වූ ලේඛන හෝ වාර්තා. සෑම වටිනාකමකින්ම අලුතින් නිකුත් කරන ලද මුදල් නෝට්ටුවල හා කාසිවල ආදර්ශ ඒ වගේම ස්ථිර සංරක්ෂණය සඳහා ප්‍රකාශයට පත් කර ඇති වෙනත් ලේඛන. ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ වාර්තා. ප්‍රතිපත්තිමය කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තා. පරීක්ෂණ කොමිෂන් සභා පනත එහෙම නැත්නම් විශේෂ ජනාධිපති කොමිෂන් සභාව හෝ යටතේ පත් කරන ලද යම් කොමිෂන් සභාවක් හෝ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යම් විශේෂ පරීක්ෂණ පනතකින් හෝ පත් කරන ලද යම් පරීක්ෂණ කමිටුවක් පිළිබඳ වාර්තාවක් විනාශ නොකළ යුතු ලේඛන යටතට ඇතුළත් වෙනවා. ඒ වගේම යම් රජයේ නිලධාරියෙකුගේ කාර්ය සාධනයට අදාළ ලේඛනයක් හෝ වාර්තාවක් යම් රජයේ නිලධාරියෙකු විසින් පියවා අවසන් කරන ලද කටයුතු වලට හෝ යෝජනා ක්‍රම වලට අදාළ ලේඛනයක් හෝ වාර්තාවක් රජයට හෝ රජයට විපක්ෂ හෝ අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳ සාක්ෂි අඩංගු ලේඛන දේපල පිළිබඳ හිමිකම් ලේඛන කාල සීමාවට යටත් නැති වන්දි සඳහා හිමිකම් පෑමේ ලේඛන සුප්‍රකට පොදු හෝ ජාත්‍යන්තර සිද්ධියක් එහෙම නැත්නම් උත්සවයක් පිළිබඳ එහෙම නැත්නම් ජාතික වැදගත්කමක් ඇති වෙනත් සිදුවීමක් පිළිබඳ වාර්තාවක් ඒවා විනාශ නොකළ යුතුයි. වැදගත් විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ වාර්තා සැලකිය යුතු ප්‍රාදේශීය හා කලාපීය වැදගත්කමකින් යුත් කරුණු වලට අදාළ වාර්තාවක් ඉඩම් පිළිබඳ ඉඩම් අයිතිවාසිකම් පිළිබඳ රජයේ ඉඩම් හේන් කැලෑ පුද්ගලයන් සතු හෝ හවුල් අයිතිය ඇති වෙනත් ඉඩම් සම්බන්ධයෙන් ඒ වගේම ඉඩම් හා දීපල වල වටිනාකම පිළිබඳ වාර්තා එවැනි ලේඛන ඒවා විනාශ නොකළ යුතුයි. ඒ වගේම ඔය විශේෂයෙන් සඳහන් කරලා තියෙන ලේඛන වලට අමතරව යම් කුමක් හෝ නීතියකින් ආරක්ෂා කළ යුතුයයි සඳහන් කරන ලද වෙනත් ඕනෑම ලේඛනයක් තියෙනවා නම් එවැනි ලේඛනත් විනාශ නොකළ යුතුයි. ඒ වගේම
ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජෙනරාල් නියම කරන යම් කිසි ඕනෑම වාර්තාවක් හෝ ලේඛනයක් තියෙනවා නම් ඒකත් විනාශ නොකළ යුතුයි. එහෙමනම් ඔන්න ඔය දේවල් විනාශ නොකළ යුතු ලේඛන කියන එක හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔය කියන ලේඛන ආරක්ෂක පනත සහ තොරතුරු දැනගැනීමේ පනත කියන දෙකටම අවධානය යොමු කරලා තමයි ලිපි ලේඛන අපහරණය කිරීම කියන කටයුතු සිදු කරන්නත් අවශ්‍ය වෙන්නේ කියන කාරණය හොඳින් මතක තියාගන්න. එහෙමනම් ලිපිගොනු ලේඛන සම්බන්ධයෙන් තියෙන විධිවිධාන පිළිබඳ තවත් පැහැදිලි කිරීමක් මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.